දුක. අර දිව්‍ය ලෝකෙ දුක. දිව්‍ය ලෝක කියන එක හේතුන්ට අනුරූපීව තමයි තියෙන්නේ. අර දිව්‍ය ලෝක කියන එකට හේතුන්ට අනුරූපීව තමයි හැදෙලා තියෙන්නේ. ඒකෝට දිව්‍ය ලෝකේ ඉතින් හේතුන්ට අනුරූපීව හැදෙන නිසා යම් කිසි හේතුන්ට අනුරූපීව මතලක් කරන මන්නේ දුක්ඛ ලක්ෂණය කියන පෞද්ගලික. මොකද සංකත සංකාප උපරිණාම පීඩන කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ තියෙන මොකක්ද සංකත දුක කියන්නේ. ඕගොල්ලෝ දන්නේ දිව්‍ය ලෝක දුක කියන්නේ මොනවද වෙන්නේ බැරි දිව්‍ය ලෝකේ ඉඳලා ආයේ මේ එක මනුස්ස ලෝකයක එක සතරපායනවා කියන්නේ. එහෙම තමයි කියනවා බලන්න. මගේ ෆොටෝ ටිකක් ගහන්න ඕනේ ඒක. ඒක ගහපන් ෆොටෝ. ෆොටෝ ගහන්න මම කිව්වේ ෆොටෝ ටිකක් ඕනේ නැහැ නේ. මට යෝ නා පල්ලයන් ඉන්නේ කට්ටිය.